හැන්දෑවේ ගෙදර බුදුන් වදින්ට. තනියෙන් වදිනව වෙන්න පුළුවන්. ඒකේ වැඩක් නෑ. මේකට පුරුදු වෙන්න. බුදුන් වදින්ට කහට කෝප්පයක් ගිලන් පසට තියලා බුදුන් වදින්ට. මම මේ හරි සරල ක්‍රම ටිකක් කියන්න. හරියට මිනිස්සු මට පින් දෙනවා හාමුදුරුවනේ. රුපියලක්වත් පියදම් වෙන්නේ නැතුව අපේ ගෙදර හරි සනසීමෙන් අපි ඉන්නවා. සමහර තාත්තලා පුරුදු වුණා මම දේශනා කරලා උදේට බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. දැන් තාත්තා කියනවා හරි සතුටුයි. මට කලින් පොඩි එකා නැගිටලා එනවලු. අම්මා කුස්සියේ වැඩ. අම්මනේ ගෙදර අම්මා අසතුටින් නම් ගෙදර වැඩ සේරම ඉවරයි හොඳේ. අම්මගේ මූණ හිනාව නැත්තම් ගෙදර සතුටක් නෑ. අම්මා කතා කරලා කියනවා අඬා මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න